රේණුකාණේ හාමුදුරුවෝ කියලා අහලා තියෙනවනේ රේණුකාණේ ස්වාමීන් වහන්සේ. ඒ ස්වාමීන් වහන්සේ යනවා අවුරුදු 9න් බුරුම රටට. ඒ බුරුම රට යන්නේ බුරුම ජාතික ස්වාමීන් වහන්සේ නමක් එක්ක. ගිහිල්ලා පිනදනේ මෙන්න මේ වගේ ප්‍රොජෙක්ටර්ස් දාලා, මේ වගේ මයික් දාලා, මේ වගේ AC දාලා ඊට පස්සේ මොකද වෙන්නේ? අර වගේ ලැප්ටොප් එකක් තියාගෙන බලාගෙන ඉඳලා මේ වගේ ගෑනුවේ රෑ අන්ධකාරයේ මේ ලයිට් නිවලා කනට කිව්වා විතරයි කණෙන් අහලා මතක තියාගන්න ඕනේ. කණෙන් අහලා මතක තියාගන්න තමයි බුරුම රටේදී අදටත් ගොඩක් ඔය අන්ධකාරේ. එහෙම අදටත් උගන්වන්න තැන් බුරුමේ තියෙනවා. පිනෝදේ රේණුකාණේ හාමුදුරුවෝ අවුරුදු 20 ගානේ 9න් ගිහිල්ලා ලංකාවට එනකොට හිතන මේ ධර්මයේ දන්න ගොඩාක් අය මේ ලංකාවේ ඇති කියලා. නමුත් කොළඹ ඇවිල්ලා පන්සලක ඉන්නකොට මේක ගැන කතා කරන්න කවුරුත් ඉඳලා නෑ. අන්න ඊට පිළියමක් අසේ මේ ධර්මය ඉගෙන ගන්න පිනෝදේ පොතක් ලියනවා. මොකද මේ පිනෝදේ කියවලත් ඇති ඔළුව කරකැවෙන කම්ම. මොකද අභිධර්මයේ මූලික මේකේ ප්‍රථම මුද්‍රණය 1949. ඒ හරහා තමයි මේක අපිට ලැබෙන්නේ. නැත්තම් අද දවසට මේ ලංකාවේ කිසිම කෙනෙක් මේ අභිධර්මයේ විශ්වාස කරන්නේ මෙහෙම වාඩි වෙන්නේ නැහැ අභිධර්මය අහන්න. ඒක අපිට තේරුම් ගන්න දෙයක්වත් නැහැ. අභිධර්මයෙන් ධර්ම දේශනාවල නාව වෙන්නේ අරිය ධම්ම හාමුදුරුවෝ. මට හිතෙනවා මේ ස්වාමීන් වහන්සේ බොහෝ දේවල් මේ කරුණ වල කියවලා ඇති කියලා. දැන් අම්මලාට මේ පොත් හතම අහන්න ලැබෙන්නේ. මමවත් මෙච්චර මටවත් කවදාවත් ජීවිත ඉවර වෙනතුරු මේ පොත් හත කියවන්න ලැබෙන්නේ නැහැ. එදා එච්චර ඕනේ නැහැ. මේ පොත් හතේ ඔච්චර පෙయ్యාල වල තියෙන ඔක්කොම පින්නදින අරමුණු කරන්න පුළුවන් කරුණු 82කින් කීයකින්ද? ඒකයි මේකේ තියෙන ලස්සනම රහස. Life Alert.